කුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ලී දහරා ගලා ගියා මා මුදවන්නට. ඔබ සැමට දෙවියන් වහන්සේගේ කරුණාව පිරි දවසක් වේවා. අපගේ ජීවිතයේ නිතරම අපිට දැනෙන දෙයක් තමයි බය. අපි කොච්චර නැහැ කිව්වත් දවසේ මොහොතවල් කීපයක් අපි බය සැක සමග ගනුදෙනු කරනවා. වර්තමානයේ අපිට ඇසෙන දකින දේවල් නිසා ඒ බය සැක වැඩි වෙනවා මිසක අඩුවීමක් නම් වෙන්නේ නැහැ. හදිසි මරණ, රෝගාතුරකම්, අනතුරු, බලාපොරොත්තු නොවන විපත් මේ සියල්ලම අපේ ජීවිතවලට අනවශ්‍ය ආතතියක්, හෙට දවස ගැන සැකක් පියක් ඇති කරනවා. එහෙත් මහා පුදුමය නම් ඔබේ මගේ ජීවිතය අපට නොපෙනුනත් පෙනෙන දෙවියන් වහන්සේ ඔබ මා සමගයි. ඔබට මට නොපෙනෙන ඒ අනාගතය දෙවියන් වහන්සේට පෙනෙනවා පමණක් නොවේයි, උන්වහන්සේ ඒ අනාගතය වෙනුවෙන් ඔබ මා වෙනුවෙන් සැලසුම් සාධන, මාර්ග සාධන දෙවියන් වහන්සේ බව යෙසායාතුමා අපිට මතක් කරනවා. යෙසායා 55:8 සහ 9 පදවල මෙන්න මෙහෙම සඳහන් වෙනවා. සමිදානන් වන මම මෙසේ පවසමි. මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ, මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. අහස පොළවට වඩා බොහෝ සෙයින් ඉහළින් ඇතිසේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස්ය. නුඹේ සිතුවිලි වලට වඩා මාගේ සිතුවිලි බොහෝසේ උසස්ය කියා. මගේ දයාබර දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, දරුවනි, මේ බයිබල් පද දෙක අපි අපගේ නමම යොදා කියෙව්වොත් මෙන්න මේ වගේ අදහසක් තමයි එකෙන් එන්නේ. දෙවියන් වහන්සේගේ සිතුවිලි සුදේනිගේ සිතුවිලි වලට වඩා, නැත්නම් දෙවියන් වහන්සේගේ මාර්ග සුදේනිගේ මාර්ග වලට වඩා බොහෝ සෙයින් උසස්ව තිබෙනවා. කොච්චර උසස්ද කීවොතින් පොළවට වඩා අහස උසස්ව තිබෙන්නාක් මෙන් දෙවියන් වහන්සේ සුදේනි ගැන තබා තිබෙන සිතුවිලි මාර්ග උසස්ව තිබෙනවා කියා. දැන් ඔබ ඒ බයිබල් පද දෙක ඔබේ නම දාලා කියවලා බලන්න. කොයි තරම් බලාපොරොත්තුවක්, කොයි තරම් ශක්තියක්, කොයි තරම් සමාදානයක් ඔබේ මගේ සිත තුළට ලැබෙනවාද? ඒ බලාපොරොත්තුව කොයි තරම් හෙට දවසට ඇවිදින්නට ඔබට මට ශක්තියක්, මානසික නිදහසක් දෙනවද? අද දවසේදී ඔබ මා සමහර විට කරදර වෙන්නේ අපි ගැනම නොවෙන්නට පුළුවන්. අපි අහන දකින දේවල් ගැන, අපේ ආදරණීයන් ගැන, අපේ පවුල ගැන, අපේ දරුවන් ගැන, රැකියාව ගැන, සේවය ගැන අපිට එහෙම හිතන හැම මොහොතකම ඔබත් මමත් දෙවියන් වහන්සේ මේ ලබා දෙන පොරොන්දු වලට දුහලා යනවනම්, සැකයක් එන හැම වෙලාවකම, බයක් එන හැම වෙලාවකම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මට පොරොන්දු වුණා නේද? මා ගැන තිබෙන බලාපොරොත්තු උසස් කියා, මා ගැන තිබෙන සිතුවිලි උසස් කියා. අන්න ඒ වගේ ශක්තියක් අපිට ලබා ගන්නට පුළුවන් නම් අපි හරි වාග්යවන්ත සෙනගක්. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ දරුවන් වීමේ වාග්ය අන්න ඒකයි. ලෝකයා නොදන්නා වූ රහස ඒකයි. ලෝකයා බය සැක ගැන නතර වෙලා ඔවුන් ඒවට විසඳුම් සොයන්නට යනකොට ඔබටත් මටත් නොමිලේ ලබා දී තිබෙන මේ දේව වචනය නැමැති උන්වහන්සේගේ උතුම් බලය ඔබේ මගේ ජීවිතයට ශක්තිය, ධෛර්යය ගෙන දෙනවා. ඒක නිසා තමයි අපි ඉරුදින පාසලේදී අපේ දරුවන්ට කටපාඩම් පදපාඩම් කරන්න දෙන්නේ. ඒවා විභාගයට ලකුණු ගන්නට අවශ්‍ය වනවාට වඩා ජීවිතයේ වැටෙන තැන්වල, ජීවිතයේ සැක ඇති තැන්වල ජය ගන්නට අපිට වටිනවා. යෙසායා 54:10 වන පදේ කියනවා, දෙවියන් වහන්සේ තමන්ගේ ජනතාවට මෙසේ කියනසේක, කඳු පහ වුණත්, හෙල් සෙල වුණත් නුඹට ඇති මාගේ ස්ථීර ප්‍රේමය
පහවන්නේවත් මාගේ ගිවිසුම සෙලවෙන්නේවත් නැත කියා. බලන්න මේ වචන ඔබේ මගේ ජීවිතයට කොයිතරම් පිහිටක් සරණක් ගෙන එනවාද. මගේ දයාබර දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, දරුවනි, අපිට අපේ ජීවිතයේ හෙට දවස ගැන බයක් සැකයක් තිබෙනවා නම් අපි අපේ හදවත දිහා බලලා අපි අපිටම කියමු, දෙවියන් වහන්සේට මා ගැන උසස් සැලසුම්, උසස් සිතුවිලි, උසස් මාර්ග තිබෙනවා. ඒවායින් මාව අයින් කරන්න, මාව වෙන් කරන්න, මාව වළක්වන්න මේ ලෝකේ කිසිවෙකුටත් බෑ. දේව ප්‍රේමය, උන්වහන්සේගේ අනුකම්පාව හැම උදයකම මා වෙනුවෙන් අලුත් වන නිසා මට ඒ ප්‍රේමය, මට ඒ අනුකම්පාව සෑහෙනවා. එවැනි බලාපොරොත්තු හිත තුල දරාගෙන හෙට දවසට ගමන් කරන්නට ඔබටත් මටත් දෙවියන් වහන්සේ පිහිටවන සේක්වා. ආමේන්. ආදරේ ජේසුස්